නමෝ බුද්ධාය. අප සරණ ගිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසල් දහම්වල පිහිටන එක වර්ණනා කරා. නමුත් උන්වහන්සේ පිහිටීම පමණක් වර්ණනා කරේ නෑ. භාග්‍යවතුන් වහන්සේ ගුණධර්මවල දියුණුවක් බලාපොරොත්තු වුණා. දිනෙන් දින ටිකෙන් ටික ඒ ගුණ දියුණු කර ගැනීම උන්වහන්සේ අපේක්ෂා කළා. මගේ තියෙන හොඳ තව වැඩි කරගන්නවා කියලා අදිටන් කරගන්න. මේ වර්ෂ ආරම්භය අපට ඒකට හොඳ මූලාරම්භයක් ලබා දෙනවා. අපිට අපි ගැනම කල්පනා කරන්න මේක හොඳ කාලයක්. මගේ සීලය කොතරම් වැඩිලද? මගේ ගුණ කොතරම් වැඩිලද? මම දෙමව්පියන්ට කොතරම් හොඳට සැලකුවද? අපේ අදහස් ආකල්ප අලුත් උනේ නැත්නම් අපි කොහොමද අලුත් වෙන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් කොසොල් රටේ සල්වනයක් ළඟ නැවතිලා සිනහවක් පහළ කළා. උන්වහන්සේගේ සෙවණැල්ල මෙන් උන්වහන්සේ ළඟින්ම වැඩ සිටි අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සිනහ පළ කරන විට භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කරන විට උන්වහන්සේගේ මුවගින් පැන නැගුණු සුදෝ සුදුවන් වූ රශ්මි ධාරාව දැක උන්වහන්සේ සිනා පහළ කළේ ඇයිදැයි විමසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත් ආනන්ද, මේ සල්වනයේ තියෙන තැන අතීතයේ ජනාකීර්ණ නගරයක්. අපගේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මේ නගරය ඇසුරු කොටගෙන වාසය කළා. ඒ කාලේ මේ නගරේ උපාසකයෙක් හිටියා. ඒ උපාසකයාගේ නම ගවේසි. ගවේසි උපාසක තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු කෙනෙක්. ඔබත් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හදවතින්ම සරණ ගිහිල්ලා නම් ඔබට තියෙන රැකවරණය ආරක්ෂාව අන්න ඒකයි. පින්වත් දරුවනේ, ඔබත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය හදවතින්ම සරණ ගිහිල්ලා නම් ඔබට තියෙන ආරක්ෂාව රැකවරණය එයයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම අපට මේ භයානක සසර ගමනේ මහත් පිළිසරණක්. මිලින්ද රජතුමන් නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසා සිටිනවා. දහසක් පව් කළ කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ඒකාන්තයෙන් රැකවරණයක් තියෙනවා කියලා කියනවා. ඒක සත්‍යක්ද? නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ඒක ඒකාන්ත සත්‍යයක් මහරජ. බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඒකාන්තයෙන්ම රැකවරණය පිහිට පිළිසරණ පිණිස පවතිනවා. හරියට ගිලෙන් යන මහා ගලක් නැවකට දැම්මා වගේ. මහා විශාල ගලක් නැවකට දැම්මහම ඒ ගල ගිලෙන්නේ නැහැ. සසරේ අපිට ලැබුණු පිහිට සරණ හරියට නොගිලෙන නැවක් වගේ. උදේට රාත්‍රියට නිවසේදී තෙරුවන් සරණ යන්න. උතුම් තිසරණයට ජීවිතේ පුදා වාසය කරන්න. ඒ උතුම් තිසරණය ආදරයෙන් සරණ යන්න. එය ඔබගේ ජීවිතයට මහත් වූ රැකවරණයක්. උතුම් සරණක් සදා දෙන බව ඒකාන්ත සත්‍යයක්. මේ ජීවිතය ගමන් කරනකොට අපිට අසරණ වෙන තැන අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසම සම ගුණ ඇති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ චත්ත මානවකට ලබා දුන්න ආරක්ෂාව හරිම අසිරිමත්. භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ තරුණයා තව හෝරාවකින් මරණයට පත්වෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයාට අනුකම්පාවෙන් ඔහුට උතුම් තිසරණයත් පංචශීලයත් ලබා දුන්නා. චත්තමානවකට වුණා වගේ අපිත් මේ ජීවිතේ ගත කරන විට අසරණ වෙන වෙලාව හොයන්න බැහැ. ඉකුත් මාසය තුල සිදු වූ විනාශය ගෙවල් හොදගෙන ගියා. ආදරය කරපු අය තප්පරෙන් අපිට නැතිබුණා. මේක ව්‍යසන පිරි බියකරු සසරක්. ඒතං කෝ සරණං කේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුණාමයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ. තෙරුවන් සරණ යෑමේ වටිනාකම මෙයයි. මේ ගවේසි උපාසකට යාළුවෝ 500ක් හිටියා. ගවේසි උපාසක තමන්ගේ යාළුවෝ ගාවට ගිහිල්ලා මෙහෙම කිව්වා, යාළුවනේ, මම දැන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. ඉතින් මේ මිතුරන් 500 දෙනත් අපේ නායකයා වගේ ඉන්න ගවේසී විශේෂත්වයකට පත් වුණා කියලා හිතලා ඔවුනුත් තෙරුවන් සරණ ගියා.
ගවේසීත් යහළුවනුත් සම මට්ටමකට පත් වුණා. ගවේසි භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිහිල්ලා සීලය සමාදන් වුණා. තමන්ගේ යාළුවන් 500 දෙනාටත් තමන් උතුම් තිසරණයේ පිහිටලා සීලය සමාදන් වුණා කියලා කිව්වා. ඉතින් යාළුවෝ කල්පනා කළා ඇයි අපටත් බැරි. අපිත් සිල් සමාදන් වෙනවා කියලා ඔවුනුත් සීලවන්ත වුණා. දැන් ආපහු ගවේසි සහ යාළුවෝ ටික එකම මට්ටමේ. ගවේසිට තවත් විශේෂත්වයකට පත්වෙන්න ඌමනාව ඇති වුණා. ගවේසි විකාල භෝජනයෙන් වැළකුණා. යහළුවොත් ගවේසිව අනුගමනය කරමින් එම සිල්පදය සමාදන් වුණා. ගවේසිට තවත් විශේෂත්වයකට පත්වෙන්න ඌමනාව වුණා. ගවේසි උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිද්ද ලබා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ හමුවේ පැවිද්ද සහ උපසම්පදාව ලැබුණා. ගවේසි යුද 70 ඇඳගත්තා. කෙලෙසුන් සමග යුද්ධ කොට එම යුද්ධය ජයග්‍රහණය කොට ගවේසි උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එම යුද්ධය ජයග්‍රහණය කොට ගවේසි උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ගවේසිගේ යාළුවෝ ටිකටත් ගවේසි පැවිදි වුණා කියලා අහන්න හම්බ වුණා. යාළුවෝ 500යත් ගෙහිගෙවල් අතහැරලා යුද 70 ඇඳගෙන පැවිදි භූමියට පැමිණුණා. ඔවුනුත් නොබෝ කලකින්ම කෙලෙස් යුද්ධයේ ජයගනිමින් උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා බලන්න ආනන්ද උතුම් බවින් උතුම් බවට පත් වුණා. විමුක්තියට පත් වුණා. අපටත් මේ ජීවිතේ ගත කරන්න තියෙන්නේ බොහොම ටික කාලයක්. මේ කාලයේ ඇතුළත අපි අපෙන්ම විමසලා බලන්න ඕනේ අපි ගාව තියෙන ගුණධර්ම අපි කොයිතරම් දුරට දියුණු කරගත්තද කියලා. ජීවිතේ ලස්සන කරන පුරුද්දක් හැම දවසකම අපේ ජීවිතයට එකතු කරගන්න මේ දුවලා පුතාලා මහන්සි වෙන්නේ. හිතන්න ඔබට දවසට පැයක විවේකයක් තියෙනවා කියලා. ඒ පැය ඇතුළත වටිනා දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේ අවුරුද්ද අවසාන වෙනකොට සූත්‍ර පොත් වහන්සේ නමක් කියවලා ඉවර කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හැම දවසකම විනාඩි 5ක් 10ක් මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව වැනි භාවනාවක් වඩා ගැනීම සඳහා යොදා ගන්නවා කියලා පුරුදු වෙන්න මහන්සි ගන්න. දශමයෙන් දශමය හොඳ වෙනවා කියලා හිතන්න. අපටත් මේ ලෝකයේ තිබෙන වටිනාම දේ සරණ යන්න ලැබුණු මේ මොහොතෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගනිමු. දිනෙන් දින අපේ ගුණධර්ම දියුණු කර ගනිමින් ඊට දුර්ලභව ලබාගත් මේ මනුස්සත් භවෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීමට අපි උත්සාහ කරමු.